Hi guys, welcome back to my YouTube channel. ඉතින් ආට කොහොමද? අද vlog එක වෙනස් විදිහේ vlog එකක්. මොකක්ද බලන්න අවසාන වෙනකන් ඉන්න. අද මගේ අක්කිලා දෙන්නත් එක්ක තමයි මම මේ ගමනේ යන්නේ. පොඩි වැඩ වගේ කරලා එහෙනම් අපි යමු. මම දැන් ටවුන් එකට ආවා. බස් 3ක් ගියා. තාම මේ ළමයි දෙන්න නැහැ. ඉතින් තාම ගෙදර ඉඳන් බස් එකේ කියනවද මන් දන්නේ නැහැ. ඔයාලට ඉන්නවද මේ වගේ අක්කලා හරි යාළුවෝ හරි ඉන්නවනම් මෙන්ෂන් කරන්න. වගේ යන්නේ අද නම් අපිට වැඩ ටික කරගන්න පුළුවන් වගේද කියලා මම නම් ෂෝ එකක් නැහැ. පේනවනේ ආද බලු කරලා තියෙන විදිහ. ඉතින් බලන්න ඉතින් කරගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. ඉන්නවනේ බස් එකේ නම. අපි වෙනන් නුවරදී හම්බෙන්නේ. මගේ අක්කලා දෙන්නවා මේ බ්ලූ කලර් එකක් ඇඳගෙන ඉන්න එක ළඟදී බ්‍රයිඩ් කෙනෙක් වෙන්නේ. ඉතින් එයාගේ වැඩ වගේ අතිබ්ලා ඒ ටික කරගන්න තමයි ආවේ. හැබැයි ඔක්කොම කරගන්න බැරි වුණා මේ දෙන්නගේ රෝන් දෙහින්දා. එක වගේම ට්‍රැක් පැනපු අක්කලා රංගලා ටිකක් හම්බුනහම ඉතින් කතා කළා වැඩක් නැහැ නේ. ඔයාලට මේ vlog එකෙන් බලා ගන්න පුළුවන්. මේ බෑග් කලෙක්ෂන් කරන මම ආසයි. මේක දාන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි කුණු ගෑනවා. ඉන්නු තමයි අතන then let's go. Nanti kita balon bulat nanti kita dari ini apa namanya bulat ini gelas lagi tidak ada deh. සයිස් එක හරියද? දෙන්න බෑග් එක. ගානයි. ඇරෙන්නේ Orang lihat, dia kan dia aneh. Itu ada. Mat bilang dia pernah ini kalau bisa dua udah sudah ya. Oh. Ini kan awal tipe.
වෙලා ඉපදුනහම කල්යමක්වත් ගන්න පිනන්නේ harinya pahit. ඒ දෙන්නගේ ඇඳුම් එක එක සයිසස් ගෙන්වන් 10 සැරයකට වඩා යන්න ඇති එකම මේ ඇඳුමේ සයිසස් එක එක සයිසස් අරගෙන මේකට ෆිට ඔන් කරලා බලුවා මං 10 පාරකට වඩා ඔය වැඩේ කරන්න ඇති. ඉතින් මගේ බඩු ටික මං ඇඳුම් නෙවෙයි ගන්නා මෙන්න මේ ටික ගන්න ආවේ. අපේ බ්‍රයිට් අක්කට ටෙඩි කෝණි වෙලා. අතට මිනින් පැය භාගයකටත් වැඩිය ටෙඩි හොය රෝන්ද ගැහුවා. තිබුණම ගත්ත ටෙඩියෙකුත් නැහැ. රෝන්ද එක හිටියා ඔක වටේ. කියුට් ඩිස්ලා හිටියා බනෝනා. එන්න. හොඳටම බඩගිනි වෙලා හිටියේ. ඉතින් කන්න කියලා ආවට පස්සේ මේ දෙන්න කේක් සෙක්ෂන් එක දැකලා ආස හිතිලා ඉතින් මටත් ආස හිතුණා අපි දුන්නා මොනවද ගන්නෙ කියලා බලලා අපි අන්න කප් කේක් එකක් අරන් ගියා අපේ ලන්ච් එක ගන්න. මට ඉන්විටේෂන් එක හම්බුණා. අපේ කොටදාසික හම්බුන හින්දා ඉන්විටේෂන් එක දැන් තමයි දෙන්න පුළුවන් උනේ. ඒක හම්බුනොත් නැත්නම් මම යනවා. ඒක වෙනම කතාවක්. ඉතින් මම බලන් හිටපේ ලස්සන ඉන්විටේෂන් කාඩ් එක මට අද හම්බුණා. මට ගොඩාක් සතුටුයි. වගේම දුකයි මොනවද මගේ අක්කානේ. ඉතින් අපේ ඕඩර් එක ආවා. අපි දැන් කන්නම යන්නේ. අපි කාලා හැමෙමු. අපි තුන්දෙනාම බඩගින්නේ හිටියේ. උදේ ආපු ගමනනේ. ඉතින් අපි එහෙනම් කාලා හැමෙමු. අපි කාලා ඉවරයි. දැන් අපේ වැඩ ටික කරගන්න තමයි යන්නේ. ඒත් එක වැඩේ කරගන්න පුළුවන් උනේ.
අපි අක්කිට කියන බ්‍රයිට්ටයි බ්‍රයිට්ස් මේල්ස්ලටයි හේස් ගන්න තමයි ආවේ. ඔය අනිත් අක්කි තමා බ්‍රයිට් මේඩ් කෙනෙක්ට ඉන්නේ. ඉතින් එයාලා එකම උස හින්දා මෙතන ලොකු ප්‍රශ්නයක් ගියා. අර හීල් එකේ සයිස් එක හොයාගන්න බැරුව. කොහොම හරි එක පැය දෙකක් විතර ෂොප් එකේ ඉඳලා අපි ඒ ප්‍රශ්නට සොලියුෂන් එකක් හොයාගෙන අපි එයාලගේ බාටි කැරගෙන ගියා. ඉතින් දැන් තමයි අපි ගෙදර යන්නේ. දැන් වෙලාව 7ට විතර ඇති. උදේ ඉඳන් වැස්සේ නැහැ. අපි ගෙදර යන ඔන්න මෙන්න තියලා බස් එක නැංගටත් තාත්තේ තමයි වහින්න පටන් ගත්තේ හොඳ වෙලාවට. ඉතින් ඔයාලට තව ලස්සන vlogs ටිකක් ගේන්න තියෙනවා මේ වගේම. ඉතින් මං ඒ ටිකත් එක්ක ඔයාලව ඉක්මනටම හම්බ වෙන්නම් next vlog වලින්. එහෙනම් එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අමතක නොකර like කරලා subscribe කරගෙන යන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න. bye.